බොලිවුඩ් සිනමාව ඉන්දියාවේ සංගීතමය හා වර්ණවත් කලා ශ්‍රේෂ්ඨයක්නේ. ඒක ලෝකේ පුරා ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපේ රටෙත් අතීතයේ ඉඳන්ම සිනමා ප්‍රේක්ෂකයින්ගේ පුදුම ආකර්ෂණයක් දිනාගත්ත සිනමාවක්නේ බොලිවුඩ් සිනමාව කියන්නේ, හින්දි චිත්‍රපට කියන්නේ. ඉතින් 1960 දශකයේ අගභාගයේ තිරගත වුණු හරිම ලස්සන විචිත්‍රවත් බොලිවුඩ් සිනමාපටයක් ගැන තමයි මේ කතා කරන්නේ. මේ ඔබ දකින හින්දි සිනමාවේ සදාතනික රොමැන්ටික් සුපිරිතරුව රාජේෂ් කන්නා, එවැගේම 60 සහ 70 දශකයන්හි බොලිවුඩ් සිනමාවේ හිටපු දක්ෂතම සුරූපී රංගන ශිල්පිනියක් වන ශර්මිලා ටාගෝර් චරිත නිරූපණය කළ 1969 වසරේ තිරගත වූ ආරාධනා හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය වූ සම්මානනීය චිත්‍රපටය. ශක්ති සමන්ත විසින් තමයි ආරාධනා අධ්‍යක්ෂණය කළේ. එහි ප්‍රධාන චරිත තමයි රාජේෂ් කන්නා සහ ශර්මිලා ටාගෝර් විසින් රඟපානු ලැබුවේ. කතා වස්තුව ගැන ඉතාම කෙටියෙන් සඳහනක් කරනවා නම්, වැන්දබු කාන්තාවක් තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් සිදු කරන අප්‍රමාණ කැපකිරීම් සහ ඇගේ ජීවිතයේ සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් මේ චිත්‍රපටය තුළින් නිරූපණය වෙනවා. මේ ෆිල්ම් එකේ දිට්ඨ චරිතයක්, ඒ කියන්නේ පියාගේ සහ පුතාගේ චරිත තමයි නිරූපණය කළේ රාජේෂ් කන්නා. ඇත්ත වශයෙන්ම ඉන්දීය සිනමාවේ පළමු සුපිරි තරුව ලෙස සුපර්ස්ටාර් විදිහට ඉහළට ඔසවා තබන්නට රාජේෂ් කන්නාව ඉවහල් වුණේ ආරාධනා සිනමාපටය. එස්.ඩී. බර්මන්ගේ අතිශය මියුරු සංගීතයෙන් හැඩවුණු ආරාධනා චිත්‍රපටයේන ගීත අදත් අපි පුදුමාකාර විදිහට රස විඳිනවා. ඒ අතර මට මේ වෙලාවේ මතක් වෙන්නෙම කිෂෝර් කුමාර් ගායනා කරපු රූප් තෙරා මස්තානා කියන ඒ සුපිරි ගීතය. ඉතින් මේ චිත්‍රපටයේ ලබාගත් සම්මාන ගැන සඳහන් කළොත් 17 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලබන්නේ ආරාධනා. ඒ විතරක් නෙමේ, ශර්මිලා ටාගෝර් හොඳම නිළිය බෙස්ට් ඇක්ට්‍රස් සම්මානය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී දිනාගත්තා. තව රාජේෂ් කන්නා නිර්දේශ වුණා හොඳම නළුවාට හිමි සම්මානය සඳහා. ඉතින් ආරාධනා කියන්නේ අපේ රටේ ලංකාවේ එකල, ඒ කියන්නේ 1970 වසරේදී වසරක් පුරාම නොකඩවා මේ ආරාධනා ෆිල්ම් එක තිරගත වුණා. ඒකෙන්ම පැහැදිලිනේ අපේ රටේ සිනමා ප්‍රේක්ෂකයින් තුල තියෙන ඒ ලෙන්ගතුකම, ඒ ආකර්ෂණය හින්දි සිනමාව පිළිබඳව. ඉතින් ආරාධනා කියන්නේ බොලිවුඩ් සිනමාව තුල අපට හමු වුණු අතිශය සුවිශේෂී විචිත්‍රවත් සිනමා කෘතියක්.